Good evening. සුබ දවසක්. කොහොමද අද දවස? හොඳයිද අද විශේෂයෙන්ම අද කතා කරන්න යන්නේ වෙනස් ටොපික් එකක් ගැන. මොකද්ද කියලා බලමුකෝ. එතකොට මේ කස්ටමර් කෙයා ගැන තමයි අද කතා කරන්නේ. එතකොට මේ කස්ටමර් කෙයා කියන්නේ ගොඩක් වෙලාවට මේ හරිම වැලියබල් කෙයාරින් එකක් නේද? එතකොට වැලියබල් කෙයාරින් එකක්. එතකොට කස්ටමර් කෙයා නේද? එතකොට පාරිභෝගිකයාට දක්වන මේ සපෝට් එක නේද? එතකොට ඔයාගේ ඉස්සරහට එන පාර්ට්නර්ට, කස්ටමර්ට, ක්ලයන්ට් ඔයා දෙන සපෝට් එක නේද? සරලව විස්තර කරොත් ඩිස්ක්‍රයිබ් කරොත් සපෝට් එක නේද? ඔයාගේ පාර්ට්නර්ට ඔයා රෙස්පෙක්ට් කරන පැටර්න් එක නේද? ස්ටයිල් එක. එතකොට මේ කස්ටමර් කෙයා ගැන තමයි අද කතා කරන්නේ. එතකොට ක්ලයන්ට් තමන්ගේ කස්ටමර්ට, තමන්ගේ පාර්ට්නර්ට, තමන්ගේ සපෝට්ට කොහොමද අපි හෙල්ප් කරන්න, කොහොමද සපෝට් කරන්න, කොහොමද එයාත් එක්ක ෆේස් වෙන්නේ කියලා චුට්ටක් අයිඩෙන්ටිෆයි කරගන්න ඕන නේද? එහෙනම් අපි බලමු මේ කස්ටමර් කෙයා මොනවද කියලා. එතකොට තමන් ළඟට එන කස්ටමර් එක්ක ෆේස් වෙන්න සුවදශීලී වෙන්න. හරිද? සුවදශීලී වෙන්න. එතකොට එයාත් එක්ක පළමුවෙන්ම ඔයාගේ සිනහව එයාට ටැග් කරන්න, ඩොනේට් කරන්න. ඔයාගේ සිනහ ස්මයිල් එක ඩොනේට් කරන්න. පළමුවෙන්ම ස්මයිල් එක ඩොනේට් කරන්න. එතකොට එයා ඔයාට ඇට්‍රැක්ෂන් එක ඇට්‍රැක්ටිව් පර්සන් කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ පාර්ට්නර්ට සිනහවකින් ඩොනේට් කරාම එයා ඇට්‍රැක්ෂන් පර්සන් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔයා ඊට පස්සේ සුහදශීලී ස්පීච් එක, ඔයාගේ ස්පීච් එක, ඔයාගේ කන්වර්සේෂන්, ඔයාගේ මේ කන්වර්සේෂන් ස්පීච් එක, ඔයාගේ කන්ජක්ෂන් එක ඔයා එතකොට ඔයා එයාත් එක්ක කම්බයින් වෙන්න මොන මෙතඩ් එකටද කියලා ඔයා තීරණය කරන්න ඕන. හරිද? එතකොට ඔයාට තේරෙනව නේද? එතකොට ඔයා එයාත් එක්ක ෆේස් වෙන මෙතඩ් එක තමයි ෆස්ට් ටයිම් අපි මේ ෆලෝ කරන්න ඕන. හරි? එතකොට මේ කස්ටමර්ගේ සර්විස්, කස්ටමර්ට ඔයා සර්විස් එකක් දෙනවා. කස්ටමර් ඔයාට සර්විස්, ඔයාගෙන් සර්විස් එකක් ගන්න, ඔයාගේ කස්ටමර් ඔයාගෙන් සර්විස් එකක් ගන්න, ඔය ආකාරයට බෙදෙනවන්නේ ආකාර දෙකකට. එතකොට මේ කස්ටමර් විනාඩි 15ක් ඇතුළත ඔයාගේ ආදාළ ඩීටේල් එක එයාට දෙන්න ඕන. එයාගේ සර්විස් එක සප්ලයි කරන්න ඕන. එතකොට එයාට සපෝට් එක දෙන්න ඕන. එතකොට විනාඩි 15ක් ඇතුළත ඔයාගේ කස්ටමර්ව ඔයා කම්ප්ලීට් කරලා ඔයා ඉෂුව කරලා මේ මුදා හරින්න ඕන. එතකොට කස්ටමර්ව එතකොට එයා ඉක්මනින් එයාට ටයිමින් බැලන්ස් කරගන්න ඕන. එයාගේ ඉක්මනින්ම එයාගේ කස්ටමර් කෙයා එක්ක ඔයා ඉක්මනින් දෙන්න ඕන. එයාගේ විනාඩි 15ක් ඇතුළත ඔයා හරිම ක්වික්ලි විදිහට එයාව විනාඩි 15ක් ඇතුළත කන්ට්‍රෝල් කරලා ඔයා කස්ටමර්ට හොඳ කස්ටමර් සර්විස් එකක් දෙන්න ඕන නේද? එතකොට නිවැරදි ඩීටේල් එකක් ඩීටේල්ස් දෙන්න, කස්ටමර්ට නිවැරදි සපෝට් එකක් දෙන්න. එතකොට හොඳ ගුඩ් සර්විස් එකක් මේ කස්ටමර්ට දෙන්න. එතකොට මේ කස්ටමර් කෙයා කෑරින් වුණාම ඔයාට හරි ලේසි. එතකොට ඔයා නැවත ඒ කස්ටමර් ඔයා වෙත එනවා. ඔයාට යොමු වෙනවා නේද? එතකොට ඔයාව ෆලෝ කරනවා. එතකොට ඔයාට හරි ලේසි. එතකොට ඔයාගේ කස්ටමර්ස්ලා මේ වැලියු එක කස්ටමර්ලා මේ ක්වොන්ටිටි ඔයාගේ වැඩි වෙනවා නේද? අන්න ඒ වගේ මේ කස්ටමර් කෙයා නීට්ලි කරගන්නවා. එතකොට ඔයාගේ කස්ටමර්ස්ලා ඔයාගේ සරවුන්ඩින් එක වටා කස්ටමර්ස්ලා ගොඩක් මේ ගොඩ නැගෙනවා නේද? ඒ නිසා මේ කස්ටමර් කෙයා ගැන කෑරින් වෙලා දවස ෆිනිෂ් කරන්න ඕනේ. එතකොට දවසට කස්ටමර්ස්ලා ඔයාට 75ක් ගොඩ නැගෙනවා නම් ඒක ලොකු වටිනාකමක් නේද? එහෙනම් කස්ටමර් කෙයා ගැන පරිස්සම් වෙන්න කියලා තමයි මේ වෙලාවේ මතක් කරන්නේ. හරි. thank you.